හයි යාළුවනේ අද යමු මාත් එක්ක සිරිපාදේ. අපි ඉතින් කැම්පස් එකේ යාළුවෝ සෙට් එකක් එක්ක තමයි සිරිපාදේ ගියේ. ඉතින් මුලින්ම කැම්පස් එක ගාව තියෙන පන්සලට ගිහිල්ලා අපි පඳුරක් ගැට ගහලා බාර වුණා. ඊට පස්සේ අපි අපේ ගමන පටන් ගත්තා. ඉතින් මෙන්න මේ තියෙන්නේ සප්ත කන්‍යා කඳු. අපි යන්නේ නල්ලතන්නිය පැත්තෙන්. ඒ කියන්නේ හැටන් පාරේ. ඊට පස්සේ නෝර්ටන් බ්‍රිජ් වල තියෙන සමන් දේවාලයට ගිහිල්ලා එතෙන්දිත් අපි වන්දනාමාන කරා. මේ තියෙන සමන් දේවාලයට පේන view එක. ඊට පස්සේ අපි නල්ලතන්නියට ඇවිල්ලා නෑවා. අපි ඉතින් කරුණා කරන්න කලින් යාළුවෝගෙන් ආපු කෑම කාලා තමයි කරුණා කරන්න පටන් ගත්තේ. ඔයාලා නල්ලතන්නිය පැත්තෙන් එනවනම් මෙන්න මෙතනින් තමයි එන්ට්‍රන්ස් වෙන්න තියෙන්නේ. මේ තියෙන අපි කරුණා කරන්න පටන් ගත්තාම හම්බුණ පළවෙනි සමන් දේවාලය. අපි ඉතින් එතෙන්ටත් බාරහාර වුණා. මොකද සමන් දේව අඩවියටනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් අය හැරමිටි අරගෙන යනවා. ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. මෙන්න මෙතනින් තමයි නල්ලතන්නිය පැත්තෙන් යනවනම් ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් ඉතින් අපි අපේ ගමන පටන් ගෙන තියෙන්නේ සමාහන්. ඊට පස්සේ අසමෝදගමකින් ලොකු සේවයක් ප්‍රජා සත්කාරයක් කරනවා. මේ අපි කරුණා කරන පින්වත්තු වෙනුවෙන්. ඉතින් ගිමන් නිවලා තේ බීලා අපිට අග්ගලත් හම්බුණා. අග්ගලත් කාලා තමයි. පේනව නේද දිව්‍ය ලෝකෙට යන පාර? හරිම ලස්සනයි රැට. ඊට පස්සේ ඉතින් අපි අසමෝදකම් එක්කෙනොත් හොඳ තේ කප් බීලා අපේ ගමනට ජවය අරගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ ටික. ඊළඟට තියෙන්නේ මං ආසම පාට් එක. පුතා ඩෝම් පුතා අපි වඳින්. ඉතින් මේ තමයි සිරිපාද කරුණා කරනකොට කියන කවි. මේවා හින්දා වනසත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම ගිමන් නිවා ගන්නත් මෙහෙම කවි කියන එක ඒ කාලේ ඉඳන් තිබ්බ සම්ප්‍රදායක්. ඒ වගේම මේ තියෙන්නේ සීත කඟුල. සීත කඟුලේ ඉතින් කරුණා කරන්න පළවෙනි වතාවට එන අය සීත කඟුලේදී තමයි බාරහාර වෙලා ගමන පටන් ගන්නෙ. අග්ගලක පුතා හෙල්ලා නගින් අග්ගලක මන්නන් නගින්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කවි කිව්වා. මේ තියෙන ඉතින් ඉදිකටු පහන. ඉදිකටු පහනේදීත් කිරි කෝඩු තමයි මෙතන තියෙන චාරිත්‍ර කරන්නේ.